මේක මට ඉදිරිපත් කරන්න දෙන්න අද. එතනින් පස්සේ තීන්දුව හෙට අනිද්දා ඕන දවසක දෙන්න. It is up to you to decide. Let me read this. Only reading, sir. Right. Garu Kathanayakathumani. We are not going into a debate on this. No. Don't worry, sir. Don't worry. I am not going to go for a debate. ඔබේ ස්ථාවර තැන්පතු වලට වඩාත් ස්ථාවර තැන වැලිබල් FD ස්ථාවරත්වයේ සලකුණ. ගරු කතානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගරු කතානායකතුමනි 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව සකස් කොට 2018 මාර්තු 7 වෙනි දින සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ 6 වන කොටසේ 14 සිට 21 දක්වා වන මන්ත්‍රීවරයන්ගේ මූල්‍යමය බැඳීම් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීම යන වගන්ති යටතේ සිදු කර ඇති වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ වගන්ති 1 යටතේ සිදු කර ඇති වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් උක්ත චර්යාධර්ම අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස්සු දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒ අනුව වෙළඳා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමා සතුව ක්‍රිප්ටෝ මුදල් 3000ක් තිබෙන බව සඳහන් කර ඇති අතර ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850ක් පවතින බව සඳහන් කර තිබේ. මේක දාලා තිබෙනවා 2017 අංක 12 දරන පනත යටතේ විශේෂයෙන්ම මම මේ කියවන්න කැමතියි according to an order issued under the Foreign Exchange Act. Your heading itself it is for yes, the moment until we take it up tomorrow. No sir. Sir, මේක sir කියන්න දෙන්නේ sir. Sir, then we have started no sir. Sir, දක්ගල ඉවර කරන්න ඉක්මනින්. According to an order issued under the Foreign Exchange Act number 12 of the 2070, the use of debit and credit cards for cryptocurrency transactions is also prohibited. The central bank points out that cryptocurrencies do not contribute to the country's economy and can also cause a loss of foreign exchange by adversely affecting the national financial system. මේක දාලා තියෙන 2017 මහ බැංකුව අධිපතිතුමා විසින් නිකුත් කළ තිබෙන්නේ. මේ අනුව මෙවැනි කාරණා මහ බැංකුව අධිපතියා විසින් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් බව සඳහන් කර ඇත. මෙම මුදල් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හෝ උන්ඩියල් හෝ හවාලා ක්‍රමයට ලබාගත්තේද යන්න මෙම ගරු සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම සංග්‍රහයේ 6 වෙනි කොටස යටතේ මන්ත්‍රීවරයන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම යන කොටස යටතේ 14 වගන්තිය සිට 21 වන වගන්තිය දක්වා වන වගන්තීන් සලකා බැලීමේදී මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ මූල්‍ය බැඳියාවන් පිළිබඳව ලේඛනයක් මහලේකම්වරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාව විසින් නිශ්චය කරනු ලබන ආකෘතිකින් සහ ආකාරකින් යුක්තව පවත්වාගෙන යා යුතුය. එසේම 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන මෙම ලේඛනයේ අඩංගු යම් තොරතුරක් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධව අදාළ වේ. එසේ මේ 22 වන වගන්තිය අනුව මේ විධිවිධාන අදාළ මන්ත්‍රීවරයාගේ කලත්‍රයා සහ පවුලේ සමාජිකයන්ට අදාළ වන්නේය. කරු කතානායකතුමනි මේ වනතුරු තවමත් මේ සම්බන්ධ මේ 2018 මේ පනතේ අනුව තවමත් මේ පිළිබඳව එක වැඩපිළිවෙලක් හදලා නැහැ. ලංකාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස්සෝ දූෂණ විවාදාන්තර කොමිෂන් සභා අඩවියේ වෙබ් අඩවියේ පළ කිරීම තුළ මේ සම්බන්ධයෙන් විශාල මහජන මතයක් සමාජය තුළ ගොඩනැගී ඇත. විශේෂයෙන්ම මේ තුලින් සමස්ත මහජන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතු වනවාසේම වත්මන් රජයට බලය ලබා දීමට මූලික හේතුවක් බවට පත් වූ දේශපාලකින් විසින් රාජ්‍ය දේපල අයිතු ලෙස භාවිතා කිරීම සහ අයිතු ධනවත් වීම යන කරුණු මත ගෙන ගිය මහජන ව්‍යාපාරයේ අපේක්ෂාවන් දැඩිසේ කඩා බිඳදමා ඇත. එබැවින් ආණ්ඩුවේ කිසිවෙකුට ජනතාවගේ කී බලාපොරොත්තු කිසිදු ආකාරයකින් කඩ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නැත. තමන්ට ලැබෙන වැටුප් නොගෙන ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන බවටත් ජනතාවගේ බදු මුදල් වංචා නොකරන බවටත් ආයුෂ ලෙස ධනය කරාශි නොකරන බවටත් වත්මන් රජයේ සෑම මන්ත්‍රීවරයෙක්ම සෑම විටම ප්‍රකාශ කළ ආකාරයට ඔවුන්ගේ අවංකභාවය ඔප්පු කිරීමේ වාරය ඔවුන්ට පැමිණ ඇති බව සඳහන් කරමි. එබැවින් උක්ත ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය කොටසේ මෙම අයවලුන් ක්‍රියා කර තිබේ නම් ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කර වරද කර තිබේ නම් දැනටමත් ක්‍රියාත්මක වන අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව යටතේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිමය ක්‍රියාවලිය යටතේ එවැනි පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු ඇත. ඒ අනුව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000ක් සහ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා සතු බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව
මෙම පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළ යුතු තිබෙන අතර ඉහතින් දැක්වෙන ලද ආචාර ධර්ම යටතේ මෙම පාර්ලිමේන්තුවේ කරුණු පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. Thank you sir. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමායි වැදගත් කරපු මේ කාරණය පිළිබඳව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් වහාම ප්‍රකාශයක් කියන්න ඕනේ. මොකද මේ මේගොල්ලන්ට කෙහෙල් කෑන් දීපු හාල් දීපු අය අපෙන් අහනවා. ඒක නිසා ඒගොල්ලන්ට කියලා පාන්ද කියලා අහලා තියෙනවා. We'll start the business of the day.